අර ඔයගොල්ලන්ට ඈතින් පේන්නේ සිරීපාදේ කඳුමුදුන. ඉතින් මේ ඉඩම ගැන මම හොඳට හොයලා තමයි මේ විස්තරය කියන්නේ. පර්චස් 55ක හරි 4 නියම ඉඩමක් කුරුවිට තියෙන්නේ. ඉතින් මැණික් පවා තියෙන බහුලව තියෙන පැත්තක් ඒක මම හොඳට හොයලා බලලා මේ පැත්ත ගැන මෙහෙම කියන්නේ. පර්චස් 55 ඉඩම ඇතුලේ ඔයගලන්ට පේනවා ඇති හිස් ඉඩම තියෙන්නේ. ගයක් හදාගන්න නියම තැන පාරට ප්‍රධාන පාරට ගොඩක් පළලට මූණලා තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. මුලින්ම කියන්න ඕනේ බලන් ඉන්න සියලු දෙනාම සාදරෙන් ආයි බුවන් කියලා අපේ සුදුමලි YouTube නාලිකාවට පිළිගන්නවා. ඉතින් මේ ඉඩම ඔයගොල්ලෝ දකින්නේ මම ඔයගලන්ට රත්නපුර කොළඹ ප්‍රධාන පාරත් ඉස්සෙල්ලා පෙන්නුවා. ඉතින් කුරුවිට බන්ධනාගාරයට යන පාරෙමයි පාරට මුහුණලාමයි මේ ඉඩම් කෑල්ල තියෙන්නේ. පර්චස් 55ක් තියෙනවා. ගයක් හදාගන්න නියම තැන හොටෙල් එකක් හදාගන්නද කොටේජ් එකක් හදාගන්නද අයිතිකරු කියන්නේ මේ පර්චස් 55 පර්චස් එකක් ලක්ෂ 6 ගානේ දෙනවා කියලා කියන්නේ. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. පර්චස් 55ක් හින්දා මෙන්න මේ ගානට දෙන්න බැයිද කියලා අඩු කරලා ඉල්ල ගන්න බැරි වෙන්නේ නැහැ. 0.71යි 827යි 87යි 58 අයිතිකරුගේ WhatsApp දුරකථන අංකය තියෙනවා. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි ඉතින් මෙතන වටින දෙයක් තමයි ප්‍රධාන පාරට හොඳ පළලට මූණ තියෙනවා මේ ඉඩම. ඒක ගොඩක් වටිනවා. ඒ වගේම ගෙවල් ඉඩම් වාහන ඉක්මනින් විකුණ ගන්න ඕනෑ මං ලවා දැම්ම මට කතා කරන්න 0.76යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. ඔයා ලෝකේ කොයි රටේ හිටියත් ඔයාගේ ගේත් ඉඩමත් වාහනෙත් මං ලවා විකුණ ගන්න මේ දැම්ම මට කතා කරන්න. ඉතින් මේ පර්චස් 55 ගන්න කෙනාට ලස්සනට තට්ටු දෙකකට හරි කොහොම හැදුවත් ලස්සන වීව් එකක් පේනවා. ඈත ලස්සන කඳු පන්ති පේනවා. ඉතින් කුරුවිට ටවුන් එකට කිලෝමීටරයක් දෙකක් ඇති එක හෝල්ට් එකයි තියෙන්නේ ටවුන් එකට. ඉතින් අනිත් පැත්තෙන් රත්නපුරට ළඟයි, අනිත් පැත්තෙන් අවිස්සාවේලෙන් කොළඹට ළඟයි. ප්‍රධාන පාරට එහෙමත් නැත්නම් කොළඹ රත්නපුර එහෙම නැත්නම් කොළඹ බදුළු බණ්ඩාරවෙල ප්‍රධාන පාරට ඇවිදගෙන යන දුරකින් තමයි මේ පර්චස් 55 ඉඩම තියෙන්නේ. ඉතින් මේ පණිවිඩය තව කෙනෙක්ට ෂෙයා කරන්න ගොඩාක් වැදගත් වෙයි. රත්නපුර පැත්තෙන් ඉඩමක් රත්නපුර පැත්තෙන් ඉඩමක් හොයපු කෙනෙක්ට කුරුවිට ටවුන් එකට එක බස් හෝල්ට් එකකින් වගේ දුරකින් තමයි මේ ඉඩම තියෙන්නේ. එහෙනම් ගිහලා ඉන්න ඊළඟ ලස්සන වීඩියෝ එකක් බලන්න channel එක subscribe කරගෙන මම එක්කම රැඳිලා ඉන්න. හැමෝටම ස්තුතියි. ජය වේවා. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව රනින් දිදුලන වෙහෙර විහාර වැඳගෙන සුන්දර පතායා වෙරළ තීරයේ කොරල් දූපතේ අසිරිය විඳගන්න නවක රාත්‍රී භෝජන සංග්‍රහය එක්ක සෆාරි වර්ල්ඩ් ඩ්‍රීම් වර්ල්ඩ් ඓතිහාසික ධම්මකාය ඇතුළු තවත් බොහෝ තැන් දැකගන්න. තරුපන්තියේ හෝටල්වල නවාතැන් බැංකොක් නුවර පතුනම් ප්‍රදේශයම නිසා ඇතිතරම් සාප්පු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදාම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්